සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අදත් ඔයාලව සිහින පියස YouTube channel එකට. අද අපි ඔයාලට කියලා දෙන්නේ අධිමානසික බලය ගැන පොඩි කරුණු කීපයක්. වීඩියෝ එක skip නොකර අන්තිම වෙනකම් බලන්න. ඔයාලා දන්නවද අධිමානසික බලය කියන්නේ අපේ හිතේ තියෙන සුපිරි මැජික් එකක්. ඒ සුපිරි මැජික් එක ගැන මම ඔයාලත් එක්ක පියවරෙන් පියවර කතා කරනවා. මගේ චිත්ත බලය ඇත්තක් නම් දැන් වැහැපන්. මගේ චිත්ත බලය ඇත්තක් නම් මේ නුග ගහට අකුණක් වැදිලා පෙරලියන්. හරි පුදුමයි නේද? මේ වගේ ගොඩක් දේවල් අධිමානසික බලය යොදාගෙන කරන්න පුළුවන්. අධිමානසික බලයට ඉංග්‍රීසියෙන් කියන්නේ psychic power කියලා. බලමුද අපි ඊළඟට මොකද වෙන්නේ කියලා. වමට දකුණට දැක්කද තමන්ගේ මනසෙන් හරි දිශාව සොයාගන්න විදිය. හිතාගන්න අමාරුයි නේද? හොඳට ફોකස් කරලා හැමදාම මෙඩිටේෂන් කළොත් ඔයාටත් සුපිරි බ්‍රේන් පවර් එකක් ගන්න පුළුවන්. භාවනාව හරියට කළොත් අපේ ඕරා ශක්තිය වැඩි කරගෙන අධිමානසික බලයට පහසුවෙන් ලං වෙන්න පුළුවන්. අපි දැක්කේ මනස දියුණු කළොත් අපිට ලැබෙන සුපිරි බලයක් ගැන කෙටි වීඩියෝ එකක්. ඒ තමයි ඇස්ට්‍රල් out of body experience කියන අත්දැකීම. මේකත් අධිමානසික බලයේම කොටසක් හැටියට හඳුන්වන්නත් පුළුවන්. Astral out of body experience. නින්දට ගියාට පස්සේ මේ අත්දැකීම අපි හැමෝම ලබනවා. සරලවම කිව්වොත් මෙතනදී සිද්ධ වෙන්නේ සිත ශරීරයෙන් වෙන්වීම. මේ මනෝකාය භෞතික ශරීරයෙන් එළියට ගන්න පුළුවන් යෝග අභ්‍යාස හරහා. හැබැයි මේ දේවල් එච්චර ලේසි දේවල් නෙවෙයි. මගේ චිත්ත ශක්තියේ බලයෙන් මේ දොර විවෘත වේවා. අධිමානසික බලය ලැබුණහම අපට ලැබෙන තවත් වාසියක් තමයි ඒ. මනසේ බලයෙන් භෞතික වස්තුන් පාලනය කිරීමට හැකියවීම. මේ මානසික හැකියාවෙන් භෞතික වස්තුන් චලනය කරන තවත් පොඩි වීඩියෝ එකක් බලලා ඉමුද? හිතලා බලන්න අපේ හිතට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. මේ හැමදේම ලබා ගන්න භාවනාව තමයි අපිට තියෙන හොඳම ක්‍රමය. ඉතින් අධිමානසික බලය කියලා කියන්නේ අපිට විනාඩි 5කින් 10කින් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හිතනවා ඔයාලා පොඩි හරි දැනුමක් ලබා ගන්න ඇති කියලා. එහෙනම් අපි ගිහින් එන්නම්. තවත් මේ වගේම අපූර්ව කතා බහකින් ආයෙත් දවසක හමු වෙමු. හැමෝටම සුබ දවසක්. දර්ශන අයියගේ සිහින පියස YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් all දාලා තියාගන්න. සිහින පියස මෙවැනි වීඩියෝ එසැනින් නැරඹීමට සිහින පියස YouTube channel subscribe කරන්න. ශ්‍රීමාල් දර්ශනගේ නිර්මාණයක්.